කියලා පිළිගන්නවා ටෙක් ට්‍රික්ස් YouTube channel එකට ඔයාලා හැමෝම අද ඉතින් මම මේ වීඩියෝ එක ගෙල්ලා තියෙන්නේ ඔයාලා ගොඩක් කට්ටිය Facebook CM tool ගන්න මේ දවස්වල try කරනවා. ඒ වගේම ගොඩක් කට්ටිය පිටරට audience target කරන හැටි අහලා තියෙනවා. එතකොට මේ පිටරට audience target කරලා Facebook page එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම මේ setting එක හදා ගන්නම ඕනේ. ඒ තමයි country registration කියන option එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා country registration කියන්නේ මොකක්ද? අපි එකෙන් කොහොමද on කරගන්නේ කියන එක. මේ country registration කියන එක ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. මේකෙන් කියන්නේ ඔයා උදාහරණයකට UK US වගේ හොඳ country එකක් target කරනවා නම් Asian country වලට පෙන්වන්න තියෙන ඔයාගේ page එක හදාගන්න පුළුවන්. ඒ වගේම UK US වගේ රටවල් වලට විතරක් ඔයාගේ Facebook page එක පෙන්වන්න හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම දැන් ඔයාලට දැන් වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද අපි මේ setting එක හදාගන්නේ කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔයාලට මෙතන ඔයාලගේ Facebook page එක open කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉරි කැලි තුනක් තියෙනවා page එකේ. ඊට පස්සේ ඉන්න එක උඩ එකපාරක් click කරගත්තාම ඔයාලා යන්න ඕනේ page එකේ setting and privacy එකේ setting කියන එකට. මෙන්න මේ setting කියන එකට තමයි ඔයාලා යන්න ඕනේ. setting කියන එකට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකෙන් ඔයා පල්ලෙහාට scroll කරගෙන යද්දි ඔයාලට පෙන්වනවා මෙන්න මෙතන follow and public content කියලා. ඒ follow and public content කියන එක උඩ එකපාරක් click කරපුවාම ඔයාලට මෙන්න මේකේ පල්ලෙහාට scroll කරන ගිහපුවාම මෙන්න මෙතන අවසානටම කලින් එකේ තියෙනවා country registration කියලා option එකක්. මෙන්න මේ option එක උඩ එකපාරක් click කරන්න. මේ view කියන එක උඩ click කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් country registration option එක තියෙනවා. ඒ වගේම මෙතන option වර්ග දෙකක් තියෙනවා. උදාහරණයක් හැටියට ඔයාට මොන රටවල් වලද පෙන්වන්න නැතුව තියෙන්නේ මේ page එක. ඒ වගේම මොන රටවල් වල විතරක්ද පෙන්වන්න ඕනේ කියන option දෙකම අපිට දාගන්න පුළුවන්. ඒ දෙකම දාගන්න කලින් ඔයා උදාහරණයකට ඔයා හිතනවා නම් Asian country විතරයි ඔයාට මේ page එක පෙන්වන්න තියෙන්නේ. අනිත් country වලට පෙන්වුවට කමක් නැහැ. එහෙම හිතනවා නම් ඔයාට මෙතනින් country වලට ගිහිල්ලා ඉවරලා උදාහරණයක් හැටියට මම කැමති නෑ මේක ඉන්දියාව වලට පෙන්වනවාට. ඊට පස්සේ ඔන්න ඉන්දියා කියලා search කරා. ඒ වගේම ඔයා කැමති නෑ මේ page එක ලංකාවේ අය බලනවාට. එතකොට මෙතන ඔයා කරගන්න ඕනේ ශ්‍රී ලංකා කියලා සර්ච් කරගෙන ඉවරලා ශ්‍රී ලංකා කියලා ඇඩ් කරනවා. ඊට පස්සේ මෙහෙම ඇඩ් කරපුවාම මෙන්න මේකේ තේරුම තමයි country registration type කියන එකේ තියෙන එකේ තේරුම තමයි මෙන්න දැන් ඔයාගේ page එක මෙන්න මේ ඉන්දියා කියන ශ්‍රී ලංකා කියන රටවල් දෙකට ඔයාගේ page එක පෙන්වන්නේ. ඒ වගේම අනිත් countries ඔක්කොටම පෙන්වනවා. ඔයාට ඊට පස්සේ මෙතනින් option එක ඕනනම් change කරගන්න පුළුවන්. මෙන්න මේ show only කියන එකට දාපුවාම දාලා ඉවරලා මෙහෙම කරලා ආපුවාම ඔයාගේ page එක පෙන්වන්නේ ඉන්දියා සහ ශ්‍රී ලංකාව වලට විතරයි. ඒ වගේම දැන් ඔයා US target කරලා කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන UK United Kingdom නැත්නම් US කියලා අපි ගමුකෝ. US ඔන්න ඔය විදිහට US විතරක් දාලා මෙන්න මෙහෙම කරපුවාම ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ඉවරලා show only කියන එක දාලා ඉවරලා on කරනවා. එතකොට ඔයාගේ page එක US වලට විතරමයි පෙන්වන්නේ. වෙන කාටවත් පෙන්වන්නේ නැහැ. US අයට විතරමයි. බලන්න පුළුවන් US අයට විතරමයි. එතකොට ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ page එක ඔයාට Asian country වලට පෙන්වන්න නැති වෙන්නද කොහොමද නැත්නම් ඔයා target කරන country වල විතරක් පෙන්වන්නද කියන විදිහට option එක ඔයාට මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් ඔයාගේ page එකෙත්. මේ විදිහට ඔයා try කරලා වැඩේ හරි ගියොත් comment එකක් දාන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න අනිවාර්යයෙන්. එහෙනම් බොහොම ස්තුතියි.